මේ වේදේහගේ බලයක් නොව මහෞෂධයන්ගේ නුවණයි. මහෞෂධ පඬිතයන්ගේ නුවණින් සුරාපානය විනාශ වූ නිසා චූලනී රජු සෙසු රජදරුවනුත් දැඩි කෝපයෙන් පසු වුණා. මිතිලා නුවර වටලා ඒ වේදේහ රජුගේ හිස ගසා දම. ඒ මත හිඳගෙන අපි සැවම එක්ව ජයපානය වමු. දේවයන් වහන්සේ මේ වේදේහගේ බලයක් නොව මහෞෂධයන්ගේ නුවණයි. ඒ නුවණ පරදවන්න කාටවත් බැහැ. මේ ගමන නවත්වන්න. ඒ මහෝෂධයා මුණා කරන්නද? කේවක්ටයාගේ බස් නොවසා අටලොස් අක්ෂෝහිනියක් සේනාව සමග චූලනී රජු මිතිලා නුවර වටකිරීමට සැරසුණා. පිටතින් ඇසෙන මහා ഘോഷාව කුමක්දයයි හරිහැටි නොදත් සේනක ඇතුළු පඬිතයන් රජු අභියසට පැමිණ මෙසේ කීය. දේවයන් වහන්සේ අසන්නර මහා ഘോഷාව පිටත මහා කෝලාහලයක් වගේ. ඒ කුමක්ද කියා අපි දන්නේ නැහැ දේවයන් වහන්සේ. මේ කලබලේ හොයලා බැලුවොත් හොඳයි නේද? දේවයන් වහන්සේ පඬිතයන්ගේ වස් අසන සැකයෙන් කවුළුව විවෘත කළ වේදේහ රජු ගල් ගැසුණි. මුළු නුවරම සතුරන්ගෙන් වැසී ගොසිනි. මරණ බිය රජුගේ හදවත පසාරු කළේය. බ්‍රහ්මදත්තයන් දැන් අප හැම මරලා දමාවි. දේවයන් වහන්සේ අප දැන් කුමක්ද කරන්නේ? මේ අතරතුරේදී මහෝෂධයන් වේදේහ මාලිගාවට පැමිණියා. බියෙන් ඇලලුණු රජමැදුරට මහෞෂධ පඬිතයන්ගේ පැමිණීම මරණ බියෙන් සිටි රජුට මහත් අස්වැසිල්ලක් වුණා. මා පුතුණුවන් මහෞෂධ මා ගලවා ගැනීමට නුඹ හැර වෙන කවුරුත් නැහැ. චූලනී රජුගේ අතිවිශාල සේනාව පමණක් නොව ඔහුගේ බුද්ධි බලය ගැනද වේදේහ රජු මහෞෂධයන්ට පහදා දුන්නේ දැඩි බියකිනි.